අයිබෝන් හැමෝටම ශාමින්ද බ්ලොග් මගේ YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න කැමති. ඒත් ඒක නිවැරදි අවබෝධයක් නැති මේ අලුතින් පටන් ගන්න යන නවකයන් ඉන්න තමයි මම අද මේ වීඩියෝ පාඨමාලාව අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. මේකදී අපි කියලා දෙනවා මැණිකක් කියන්නේ මොකද්ද? මැණික වල තියෙන වටිනාකම මොකද්ද? ඒ වගේ සරල තැන ඉඳලා අපි අඩ්වාන්ස් තැනකට ගමු නොලිදන්න අපි පාඨමාලාව ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මැණික් ව්‍යාපාරයේ මූලික කරුණු පිළිබඳව තමයි අපි අද කතා කරන්න යන්නේ පළවෙනි පාඩමේ. ඒකදී අපි ඉස්සරහම කතා කරනවා මොකද්ද මේ මැණිකක් කියන්නේ? ඒතර මැණිකේ වටිනාකම මොකද්ද? කියන මෙන්න මේ ප්‍රධාන කාරණා ටික පිළිබඳව තමයි අද කතා කරන්නේ. ඒතර මැණික් වර්ග හඳුනා ගන්න විදිහේ සියලුම දේවල් අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. මම අපි වැඩි කතා නැතුව යමු අපි පාඩමට. ඉතින් අපි ඉස්සරහම බලමු මැණිකක් කියන්නේ මොකද්ද කියලා සරලවම හඳුනා ගන්න. මැණික් කියන්නේ සරලව ගත්තොත් පොළොව යටින් හමු වෙන ඉතා දුර්ලභ ගණයේ khනිජ වර්ගයක් තමයි මැණිකක් කියලා හඳුන්වන්නේ. මේ හැම ගලක්ම මේ පොළොවේ තියෙන හැම ගලක්ම මැණිකක් වෙන්නේ නැහැ. ඒකට බලපාන ප්‍රධානම සාධක තුනක් තියෙනවා. ඒ කියන්නේ මැණිකක් වටිනාකම තීරණය කරන ප්‍රධානම සාධක තුනක් තියෙනවා. ඒ තමයි මැණික් ගලේ තියෙන දීප්තිය තමයි පළවෙනි කාරණේ. දැන් දෙවෙනි කාරණේ ගත්තොත් මැණික් ගලේ තියෙන විවිධ වර්ණ තියෙනවා. විවිධ වර්ණ වල මැණික් ගල් තියෙනවා. ඒක තමයි බලපාන දෙවෙනි සාධකය. තුන්වෙනි සාධකය වෙන්නේ ඒක රෙයාර් ස්ටෝන් එක. ඒ කියන්නේ දුර්ලභ ගණයේ මැණික් විශේෂයක්. මෙන්න මේ සාධක තුන තියෙනවට තමයි අපි මැණික් කියලා හඳුනගන්නේ. මේ මැණික් ගැන කතා කරද්දී අද වර්තමානයේ වන විට විවිධාකාරී වූ වංචකාරී වන මේ සමාජ මාධ්‍ය දාලා කතා ඇතුළු වෙළඳපළකට ගියත් හැමදාම මේ වංචකාරයෝ ඉන්නවා. 90ක් මොකද තියෙන්නේ වංචකාරයෝ. ඉතින් අපි දැනගන්න ඕනේ මුලින්ම මැණික හඳුනාගන්නේ කොහොමද? එතකොට මේකේ ඇත්ත එකක්ද බොරු එකක්ද කියලා හඳුනාගන්නේ කොහොමද? එතන ඉඳන් හරි අවබෝධය ගන්න එක තමයි මම මේ පාඨමාලාවෙන් ඔයාලට කියන්නේ. මෙන්න මැණිකක වටිනාකම තීරණය කරන්න මේ පළවෙනි කාරණා තමයි දීප්තිය. ඒ කියන්නේ මේ මැණිකක් මේක අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් ලූප් ක්ලීන් අයි ක්ලීන් කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ දීප්තිය වැඩි, දීප්තිය අඩු. ලූප් ක්ලීන් කියලා කියන්නේ දීප්තිය වැඩි. ඒ කියන්නේ අඳුරකදී කරුවලකදී මැණික තියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒක දිලිසෙනවා, පේනවා පොඩක්. දීප්තිය වැඩි. ඔය දීප්තිය වැඩි වගේම තමයි දීප්තිය අඩු ඒවාත් තියෙනවා. ඒවට අපි කියන්නේ අයි ක්ලීන් කියලා. ඒ මැණික් වගේ. එතකොට අපි දෙවන සාධක විදිහට හඳුනගන්නේ වර්ණය. වර්ණය කියන මැණික් ගත්තාම නිල් පාට මැණික්. ඒතර මේ පින්තූරෙම තියෙන පහ පාට මැණික්. ඒතර දුමුරු පාට වගේ මැණික් විවිධාකාරී වූ වර්ණවලින් මැණික් වර්ග තියෙනවා. ඉතින් මේ දෙවෙනි සාධකය තමයි වර්ණය. ඉතින් අපි තුන්වෙනි සාධක විදිහට ගන්නේ මේක රෙයාර් ස්ටෝන් එකක්. ඒ කියන්නේ මේක දුර්ලභ ගණයේ මැණික් විශේෂයක්. මෙන්න මේ සාධක තුන තමයි මේක මැණිකක්ද නැද්ද කියන එක හඳුනගන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ. මේ මැණික් කියන ව්‍යාපාරය අතරින්
වැඩියෙන්ම සුවිශේෂී පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා මේ ශ්‍රී ලංකාව තුළින් හම්බෙන විවිධාකාරී වූ මැණික් වර්ග සම්බන්ධව. දැන් මැණික් ව්‍යාපාරය අතරින් ඉතා දියුණුම රට තමයි ගොඩක් ඒ කියන්නේ විදේශීය ගණන් කරු වෙනවා. ඉන්නේ වැඩිපුරම ශ්‍රී ලංකාවට තමයි එන්නේ. මොකද ශ්‍රී ලංකාව ඇත්තම කිව්වොත් 90%ක්ම තියෙන්නේ මැණික් වලින් සමන්විත භූමි තල තමයි මේ ශ්‍රී ලංකාව කියන්නේ. ඒකනේ අපේ මේ ලංකාවේ මිනිස්සු දැනගත්ත නැති උනාට ඒ කුඩා පිටරට ඉන්න විදේශ ගණන් කරු නම් දන්නවා ඒකේ විස්තරේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රදේශ අතරින් ඉතා වැදගත් තැනක් තියෙන මැණික් වල රත්නපුරේ. රත්නපුරේ ඒවල ඇලහැර නිවිතිකල මෙන්න මේ ප්‍රදේශවල තමයි මේ ජෙම් මාකට් එක වැඩිමිල්මත් තියෙන්නේ. මම අපි ඊළඟ කතා කරමු ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රධාන මැණික් වර්ග හතරක් තියෙනවා. ඒ තමයි නිල් මැණික්, ඒතර පුෂ්පරාග, පద్මරාග, රතු මැණික්. ඒ කියන්නේ රූබි. ඊට පස්වෙනි එක තමයි ඇලෙක්සැන්ඩ්‍රයිට්. මෙන්න මේ ප්‍රධාන මැණික් වර්ග අතරින් ශ්‍රී ලංකාවේ වැඩිමිල්මත් තියෙන මෙන්න මේ බ්ලූ සෆායර් වල. ලංකාවට ආපු විදේශ ගණන් කරුවම මෙන්න මේ බ්ලූ සෆායර් කියන මේ රෙයාර් ස්ටෝන් එක තමයි වැඩිම හොයන්නේ. මේ පුෂ්පරාග, يعني යෙලෝ සෆායර්, පద్මරාග, රූබි මෙන්න මේ ටික තමයි වැඩිමිල්මත් තියෙන ලංකාවේ. ඒ අතරින් හයි ඩිමාන්ඩ් එකක් තියෙන මෙන්න මේ බ්ලූ සෆායර් කියන ජෙම් ස්ටෝන් එක. ලංකාවේ අංග එකේ මැණික් වර්ග විදිහට හඳුන්වන්නේ බ්ලූ සෆායර්. නෑ මෙන්න මෙතන නිල් පාටින් තියෙන ලොකු මැණික් වර්ග තමයි මේ බ්ලූ සෆායර් කියන්නේ මෙන්න මේ වගේ ඉන්නේ. මෙතන මේ පුෂ්පරාග කියන්නේ මෙන්න මේ කහ පාටින් දක්වලා තියෙන මෙන්න මේ රූප වල තියෙන ජෙම් ස්ටෝන් එක තමයි පුෂ්පරාග කියන්නේ. පద్මරාග කියන්නේ තනිකරම නෙළුම් මල් ආකාරයක තමයි ඒක තියෙන්නේ. මෙන්න මේ තියෙන ඒක තමයි ඒකට මිල අධිකම තියෙන ඒ පద్මරාග කියන දේ. මේ දැන් බ්ලූ සෆායර් එක කැරක්ටර් එකක් ගත්තොත් එහෙම කැරක්ටර් එක යනවා ලක්ෂ 5-10 බලලා යනවා හොඳ මේවා. ඒකට යනවා. දුන් මේ පද්මරාග ගත්තාම ඊට වැඩි දෙගුණ දෙකක් වැඩි වෙලා තියෙනවා මේක ප්‍රයිස් එක. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. දැන් අපි ඊළඟ එක බලමු. මැණික් ගල සාගලේ තීරණය කරන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. ඒ කියන්නේ මැණිකක මිලක් ගන්නවනේ. සාමාන්‍ය කැරට් එක ගත්තොත් සමහර කට්ටිය ගන්නවා කෝටියකට ප්‍රයිස් එක. සමහර කට්ටිය ලක්ෂ 20කට ගන්නවා. සමහර අය ගන්නවා කෝටි දෙකකට. එන්න මේ මැණික් වල වටිනාකම එක එක්කෙනා බලන කෝණය වෙනම වෙනස් වෙනවා සමහර වෙලාවට. ඉතින් මෙතනදී මෙන්න මේ ප්‍රධාන සාධක හතර පදනම් කරන තමයි මේ කට්ටිය ඕනම කෙනෙක් මේ ජිම් මාකට් එකේ ජිම් කරද්දී මෙන්න මේ සාධක හතර ගැන තැලීමක් තමයි මේක ප්‍රයිස් එක ගන්න. විශේෂයෙන්ම මේ ජෙම් ස්ටෝන් එකේ වර්ණය ගන්න අනිවාර්යෙන් බලන්න. පාට තදවීම හා පැහැදිලි බව. ඒ කියන්නේ මේ ජෙම් එක ලූප් ක්ලීන් වෙනවා. දීප්තියෙන් වැඩි වෙන්න ඕන. එහෙමම තමයි වැඩි මිලිටර ගහන්න පුළුවන්. ඒක ක්ලැරිටි එක. ඒ කියන්නේ මේක පැහැදිලි බව. මේක paludu නැතුව paludu සාමාන්‍ය ඕනම ස්ටෝන් එකක් ගත්තාම paludu තියෙනවා. පොඩි හරි paluduක් තියෙනවා. ඒක කොහොමත් නෑ කියන්න බෑ හැම එකම තියෙනවා. ඉතින් ඒ අතරින් ඉතාම පැහැදිලි බව පේන ජෙම් ස්ටෝන් එක
පළුදු මේ විදිහට අඩු වෙන්න ඕනේ ඇතුලේ තියෙන. දැන් සමහර තියෙනවා බුබුලු බබල්ස් විදිහට තියෙන බුබුලු. ඒ වගේ වුණාම මේකට මිලක් ගහන්න බෑ. වැඩි මිලක් ගහන්න බෑ. අඩුවට තමයි ගන්න. දැන් හිතන්නකෝ මේ කැරට් 50ක විතර ලොකු ගයක් තියෙනවා කියලා. දුසපා. ඒක තියෙනවා තනි තනි. ඒක ගත්තාම තියෙනවා බබල්ස් 3ක්. බබල්ස් 3ක් කියන්නේ හොඳටම මිල දැන් 20ක කෝටි 20ක් කියන්නේ කෝටි 20ක අනිවාර්යෙන් කෝටි 5-10ක් වෙන්න බහිනවා. ඒ වගේ තියෙනවා බබල්ස් ඇතුණා මේ. ඒකයි මේ සාධක හතර ගැන ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙලා මේකට මිල ගන්නේ. ගණුම් කරුවා වුණත් මෙන්න මේ සාධක හතර බලලා තමයි මිලදී ගන්න. මේකට වටිනා මිලක් ගහලා දෙනවා කියලා ඒ කට්ටිය චෙක් කරලා බලන එක තමයි මේ ටූල්ස් වලින්. ක්ලැරිටි බව ඊට පස්සේ කට් එක. කට් විවිධාකාරයෙන් කවනවා මැනිකක. කුෂන් කට් කියලා තියෙනවා ඒතකොට විවිධාකාරී වූ කැපුම් වර්ග තියෙනවා මේක. එතකොට ඕල් කට් කියලා තියෙනවා රවුම් ආකාරයි විවිධාකාරී වූ කට් ගහනවා මැනිකකට. එතකොට අන්තිම සාධකය තමයි මේකේ කැරට් ප්‍රමාණය. එතකොට මේ කැරට් ප්‍රමාණය කියන්නේ මේක බර වැඩි වෙන නිසා තමයි වටිනාකමත් වැඩි වෙන්නේ. අනිවාර්යෙන් මේක වර්ණයේ පාට තද වෙලා පැහැදිලි බවක් තියෙන්න ඕනේ. පළවෙනි සාධකේ. දෙවෙනි එක තමයි ස්ටෝන් එක ඇතුලේ ඉන්ක්ලූෂන් තියෙන්න බෑ. ඉන්ක්ලූෂන්ස් අඩු වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි අනිවාර්යෙන් ගන්න කට් එක. ඒ කියන්නේ ගලක් කපා උපදමන ආකාරයේ හරියට බලනවා. අන්තිම සාධකය තමයි මේ කැරට් ගන්න. මේ කැරට් කීයද කැරට් දෙක නම් මිල අඩු වෙනවා කොහොමද? කැරට් 50 කැරට් 100 වගේ යද්දි ප්‍රයිස් එක වැඩි වෙනවා. එතන වැඩි මිලකට ගන්න පුළුවන්. මෙන්න මේ සාධක අතර හරියම 90ක් ගත්තොත් මේ සාධක අතර නිවැරදිව අනිවාර්යයෙන් මේකට වටිනා මිලක් දෙන්න පුළුවන්. ඕක තමයි මෙන්න මේ මැණික් ව්‍යාපාරය තුළ තියෙන වැදගත්ම සාධක අතර. මෙන්න මේ සාධක අතර මත තමයි කෙනෙක්ගේ ගහන මිල තීරණය වෙන්නේ. ඉතින් අද අපි කතා කරා මැණිකක් කියන්නේ මොකද්ද? ඒතර ප්‍රධාන මැණික් වර්ග කීයක් තියෙනවද? ලංකාව තුළ වැඩිම ප්‍රසිද්ධ මැණික් වර්ග මොනවද කියලා අපි සරලව කතා කරා. එතන අපි තුන්වෙනි ස්ලයිඩ් එකෙන් කතා කරා. මැණික් ගලක අගය තීරණය කරන ප්‍රධාන සාධක හතරක් තියෙනවා. මේ සාධක හතර මොකක්ද කියලා. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම දැන් ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන ගෘහසභාවේ තියෙනවා. ගෘහසභාවට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. ඒ හින්දා අපි ඊළඟ වීඩියෝ එකේදී ස්ටෙප් බයි ස්ටෙප් මුලින්ම මෙන්න මේ ගෘහසභාවේ ස්ටෝන් එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ channel එකත් එක්ක හැදිලා ඉන්න. ඉතින් මම ඉදිරියට මේ ගෘහසභා ජෙම් ස්ටෝන් එක ගැන පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙනවා. අද සමු ගන්නවා ඔයාලට බොහොමත් ස්තුතියි.